Good morning. මේ අද අපි යන්න හදන්නේ මේ දවස්වල සෑහෙන ෆේමස් ප්ලේස් එකක් බලන්න. අද හයික් එකක් නෙවෙයි තියෙන්නේ. නිකන් හයික් එකක් කියන්නත් බෑ මොකද අපි බයික්ස් වලින් යන්නේ. අපි අද යන්න හදන්නේ මේ හුලංගල කියන්නේ මේ දවස්වල සෑහෙන ප්‍රසිද්ධ ප්ලේස් එකක්. අද මේ අපි කියන්නේ සාන්ත මහත්තයයි අපේ මසිත් නේ තුමන්ද සාන්ත මහත්තයා මකරෙක් කියලා ඉන්න සීන් එකක් තියෙන්නේ මේ අපේ ඉන්නයි අපි පොඩ්ඩක් ඉන්නවා අපි සෙක්ටර් එකත් එක්ක ගිහිල්ලා අපේ මේ ප්ලෑන් එක හවස වෙන කලින් යන්න බලමු මේ තාමිනි කලුතර දැන් මෙදාව 11:00යි අපි බලමු කොච්චර දුරට ප්ලෑන් එක සාර්ථක වෙයිද. හුලංගල එන්ට්‍රන්ස් එක ගාව ඉන්නේ. තව අපිට යන්න තියෙනවා කිලෝමීටර් 2.5 හරියටම 2.5. ටිකට්ස් ගන්න විදිහක් නැතුව මේ ටිකට්ස් ගන්න බෑ සල්ලි දෙන්න හතරක් කියනවා. අපි දැන් කතා කරලා මොකද බලන්න මේ අපි ඉස්සරහට වෙලාව 7:00යි. මේ සෑහෙන රෑ වුණා. දැන් අපි ඉන්නේ මිනිවල් සෙන්ටර් එකේ. ටෙන්ට් සෙට් අප් කරනවා මේ අඩු මේ සත්තු ගන්න මොන සත්තු එකයි ටෙන්ට් සෙට් අප් කරනවා. අපි බලමු සෑහෙන මාන්සි මොකද මේ පාර මේ පහින් ආවේ ඈට නම් කියනවා පහින් ආවේ මොනවා රෙකමන්ඩ් කරන්නේ ස්කූටර්ස් වලින් නම් එන්න බෑ සෑහෙන ලෝ ප්‍රශ්න. හරි අපි ටෙන්ට් සෙට් අප් කළා මේ අන්න යවන්න බල අපි ටෙන්ට් සෙට් අප් කරන ගමන් ඉන්නේ මේ සෑහෙන අමාරුයි සතිපොළ වගේ සීන් එකක් තියෙන්නේ කිසිම ඕකේ මේ ඇත්තේ මේ සාන්ත සතිපොළ හොඳයි මීට වඩා සතිපොළ වගේ සෑහෙන මේ සෙට් නෑ මොකද හේතුව මේ සෙනග වැඩි නිදහසක් නෑ සෙනග වැඩි මේ නිදහසක් නෑ. අපි දැන් කාලා කන්න හදාගන්න නෑ ඉස්සෙල්ලාම චේන්ජ් එකක් දාගන්න ඕනේ. චේන්ජ් එකක් දාගෙන කන්න හදාගන්න කන්න හදාගෙන කාලා පොඩ්ඩක් කලගී මුලගිය දේවල් කතා කරලා උදේට අපි කල්පනා කරේ මේ සමිත් පොයින්ට් එක නගින්න. මෙතනට 850ක් මං හිතන්නේ එලිවේෂන් එක තියෙනවා. මේ මට මතක විදියට 800ක් හෝ 850ක් තියෙන්න ඕන. මට මතක නැහැ හරියට. මේ සමිට් පොයින්ට් එකේ 1250ක් හෝ 1200ක් තියෙනවා. මට හරියට මතක නැහැ. හරිද? මේ මම කියුව තැනක තිබ්බේ 1250ක් හෝ 200ක් තියෙනවා. මට හරියට මතක නැහැ. අපිට තව ඒ කියන්නේ 850ක් ගත්තොත් 400ක එලිවේෂන් එකක් තියෙනවා. නගින්න. මේ අපි බලමු හෙට උදේට. අපි කන්න යද්දි Second. අයියෝ කෝ කියනවා සුදු පාට කෑල්ල
ඒක අරුණි රැකියේ දීවා අපේ රැකෑම කැම්පස් ලගේ ජාතික ආහාරය අර කොත්තුමී නේද අර නෑමන් දැක්කන මේ නෑ මෙතන කොත්තුමී හරිනේ තව එකක් තියෙනවා අනේ කොත්තුමී අලුත් එකක් තියෙනවා අර ෆ්ලේවර් වෙනස් අඩෝ නෑ සිරාඩ අඩෝ නෑනේ කියන්නේ අඩෝ ඒක අලුතෙන් ආවේ අඩෝ මීන් බෝල් වෙනවා උන් ජීවිතේට දන්නේ මේකක් කොච්චර එනෝ කියලා කුරුණෑ කරා මාතර කියන මාතරපත් කරින් මාතරපත් කර දිනන වගේ ඒ පිංගන් එනවාද බල කන්න නෑ හටි දියක අපි චේන්ජ් කරගත්තා අපේ නිම්න චෙෆ් සහ පොඩ්ඩ චෙෆ් පිංගන් එනෑ නෑනේ කෑම හදනවා අටව දාමු එකයි කන්න හදන්නේ අටව ගනි ඕ නෑ හරි මොකද නෑ අටමත් නෑ මේක තාලා පුළුවන්ද වගේ කීමේද කිය මං කියන්නේ මට ටෝච් එකක් තියෙනවා අයි ෆෝන් එක තිබ්බා මෙහෙට පොඩි පින්නක් ගියා මගේ ෆෝන් එක ගනි ජාති දෙකක් අපි කන්න හදන්නේ සෝරි අපි මේ කොතුමී ගත්ත දැන් කන්න හදන්නේ අපි කනවා එනං ආ වීඩියෝ එක අල්ලන්නේ අපි පිට ප්‍රහක් වෙනවනේ දැන් බිලා නැහැ කියපන් කියන්නේ දැන් වෙලාව රෑ 9:00 මාර සීදලක් ඇල්ලුවා මාරම සීදලක් ඇල්ලුවා එක පාට ආයි පරක්කවත් අපි දැන් අපේ ප්ලෑන් එක මේ උදෙන්ම සන්රයිස් එක බලා ගන්න පුළුවන් සෑහෙන වටන මොකද අපිට සන්සෙට් එක මිස් වුණා අපි පරක්කු වුණ නිසා ඒක සෑහෙන හිතට වේදනාවක් තියෙනවා සෙට් එක බලන්න ආන් ඉඳි බලන්න සන්රයිස් එක බලන්න ඉතින් හිතාගෙන ඉන්නේ බලමු දෙයියන්ගේ පිටින් මේ සන්රයිස් එක බලන්න වැස්සෙන තියුණා ගොඩ මේ වැස්සෙන නෑ ගොඩක් වෙලාවට වහින ගන්න නෑ ගොඩක් වෙලාවට දැම්ම කැඩුණා වගේ අපි මේ දැන් අපේ ප්ලෑන් එක උදේ සමහරවිට උදෙන්ම උදේ 4 විතර සමි පොයින්ට් එක නැගලා බලන්න මොකක්ද තියෙන්නේ වෙච්ච ගමන් ෂණිකව නගින්න හදන්නේ මොකද සන්රයිස් එක බලන්න ඕන මේ මීටර් 300 වගේ නැග්මක් තියෙන්නේ අපි පාර දෙස්සනවා එතන ප්‍රශ්න කාපට් කරලා නැහැ අපි යන් උඩට close till I get up. Time is barely on our side. I don't wanna waste what's left. The storms we chase are leading us, and love
trust. Yeah, no, I don't wanna waste what's left. And on we'll go, through the wastelands, through the highways, till my shadow turns to sun rays. And on we'll go, through the wastelands, through the highways, and on we'll go. අපි උදේම මේ කඳුරට නැගලා අපිට මුකුත් බලන්න බැරම view එක තිබ්බා. ඒ වුණාට sunrise එකත් මිස් වුණා. අපි පල්ලෙහාට ගිහලා කතා කරමු.